Welcome to TechXL YouTube channel. අද මම ගෙනල්ලා තියෙන්නේ කාඩ් යූරෝ එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා ඔයාගේ ස්කෙච් ප්‍රොජෙක්ට් එකට. ඉතින් මම හදාගත්ත එකක් තියෙනවා පෙන්වන්නම් මොකද්ද කාඩ් යූරෝ එකක් කියන්නේ මොකද්ද කියලා. මේ තියෙන මුලින්ම ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක හදාගන්න විදිහ මම කලින් වීඩියෝ එක ගෙනල්ලා තියෙනවා. ඒක බැලුවේ නැත්නම් බලන්න. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ මේ වගේ කාඩ් යූරෝ එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේක ඉස්සරහට ඔයාලට කැමති ඉමේජ් එකක් දාලා අර හිමේ හදාගන්න විදිහත් ඉස්සරහට වීඩියෝ වලින් ගේන්න. මේකේ කලර් එක චේන්ජ් කරගන්න එක විදිහ අර මේ ටික තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. මේ කාඩ් යූරෝ එකක් බටන් එකක් විදිහට ගන්න පුළුවන්. මෙහෙම බටන් එක ටච් කරාට පස්සේ වෙනම XML එකක් ඕපන් වෙන විදිහට ඉතින් බටන් එකක් විදිහට ගන්නත් පුළුවන්. කාඩ් යූරෝ එකකින් මොකද්ද වෙන්නේ කියලා ඔන්න ඔය විදිහට පැහැදිලි කරලා මම යනවා කාඩ් යූරෝ එකක් හදන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් ඔයාලා යන්න ඕනි ස්කෙච් එකට. මම හදාගත්ත ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. හදාගත්ත ප්‍රොජෙක්ට් එකෙන්ම මම පෙන්නන්නම් කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් ඔයාලට මෙහෙම මේව කරගත්තාට පස්සේ ප්‍රොජෙක්ට් එක මෙන්න මේ විදිහට තියෙනවා. මෙතන ස්ප්ලෑෂ් XML එක තියෙනවා. ස්ප්ලෑෂ් XML එක නිකන් මම ඉමේජ් එකක් විතරක් දාගත්තා ඔයාලට අඳුර ගන්න පුළුවන් වෙන්න. ඉතින් on create වලට ගිහිල්ලා බේරලා ස්ප්ලෑෂ් එකේ කමාන්ඩ් ටික තියෙනවා. ඒකේ එච්චරයි. ඉතින් ස්ප්ලෑෂ් එකක් හදන විදිය ගැන මම කියලා දෙන්නේ නැහැ මේ වීඩියෝ එකේ. මොකද කලින් වීඩියෝ ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකක් හදන විදිය ගැන ගෙනාවා. ඔයාලා බලන්න මේ වීඩියෝ එක. ඉතින් ඊට පස්සේ main XML එක තමයි අපි home එක ඩිසයින් කරනවා කිව්වේ. home එක ඩිසයින් කරද්දී ඉතින් main XML එකට ඔයාලට කැමති විදිහට ඉමේජ් එකක් ඇඩ් කරගන්න ඉතින් ඔයාලා ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක හදන වීඩියෝ එක බැලුවාට පස්සේ ඔයාලා දැනගන්න ඇති කොහොමද මේ ඉමේජ් එකක් ඇඩ් කරන්නේ අර මේ දේවල් ටික ඉගෙන ගන්න ඇති. ඉතින් main XML එකේ මෙහෙම හදද්දී මේකේ මෙතන තියෙනවා යටම මම දාලා v scroll කියන එක. v scroll කියන්නේ මේක මේ තියෙන්නේ මේක drag and drop කරලා දාගන්න ඕනේ. හරිද? v scroll එකක් දාගන්න. හරි මම මුලින්ම මෙහෙම කරන්න. හරි. මම new project එකක් දීලා බෙල්ල එකක් හදන්න. නැත්තම් ඔයාලට තේරෙන්නේ නැහැ. මම මෙහෙම නිකන් කාඩ් යූරෝ කියලා දාගන්න. application name එක. ඊට පස්සේ project එකත් ඔන්න ඔය විදිහට මොකක් හරි දාගන්නම් කාඩ් යූරෝ. මෙතන package name එකත් කාඩ් යූරෝ කියලාම දාගන්න. ඊට පස්සේ මම නිකන් create දෙන්නම්. මේකේ මේ splash අර එහෙම මම හදන්න යන්නේ නැහැ. home screen main XML එකේ home screen එක design කරලා වෙන්නනවා. ඉතින් මෙහෙමයි main XML එක ඔන්න ඔය විදිහට හැදෙනවා. ඔයාලගේ splash XML එකට අමතරව main XML එක මෙන්න මේ විදිහට තියෙනවා. home එක design කරන්නයි අපි හදන්නේ මේකේ. මේකේ මුලින්ම මේ scroll v කියන එකක් දාගන්න ඕනේ. scroll v කියන එක දාලා බේරලා මේකේ width එක දාගන්න ඕනේ match pair එක. ස්ක්‍රෝල් වී එකෙන් වෙන්නේ මෙහෙමයි. දැන් අපි මේ විදිහට ගියාට පස්සේ අපේ ඇප්ස් වල මෙහෙම ස්ක්‍රෝල් කරන්න තියෙන්නේ. උඩට පල්ලෙහාට යන්න තියෙන්නේ මෙහෙම. ඔන්න ඔය උඩට පල්ලෙහාට යන සීන් එක තමයි අපි දැන් මේ වගේ කාඩ් යූ ගොඩාක් ඇඩ් කරනවා නම් මේ ස්ක්‍රීන් එකේ පේන අපිට පේන ටික මදි. එහෙනම් උඩට පල්ලෙහාට යන්න පුළුවන් වෙන්න ඕනේ ඇඟිල්ලේ. ඉතින් මේ විදිහට යන්න පුළුවන් වෙන්න තමයි ස්ක්‍රෝල් වී එක මුලින්ම ඇඩ් කරන්නේ. ඉතින් ස්ක්‍රෝල් වී එකට උඩින් අපි දාගන්න ඕනේ linear v එක. linear v එකක් දාලා බෙරලා linear v එක ඇතුලේ තමයි අපි හදාගන්නේ අපිට ඕන එක. ඉතින් ඔයාලට පේනවා ඇති පොඩි මේවා එකක් පේනවා. ඒ කියන්නේ ඉඩසක් තියෙනවා. ඉතින් මේකේ width එක හදාගමු. අපි ඉස්සෙල්ලාම width එක match parent දාගන්නවා. ඉතින් මේ වටේ තියෙන පොඩි බෝඩ් එකක් වගේ ඉඩ නැති වෙන්න ඔයාලා scroll එක select කරලා බෙරලා v scroll එක select කරලා එතන යන්න ඕනේ මේ margin කියන එකට. margin නෙමෙයි sorry මේ padding කියන එකට. padding කියන එක 0 කරගන්න ඕනේ. ඊට පස්සේ save කරගන්න. එතකොට ඔයාලට පේනවා ඇති අර තිබ්බ පොඩි ඉඩක් නැති වුණා. ඊට පස්සේ අපි හදාගන්න ඕනේ මෙතන linear 1 එක උඩ තමයි අපි design කරගන්න ඕනේ අපි home එක. කැමති නම් image එකක් add කරලා ඉතින් ඔය කැමති විදිහට ඔයාලට අර splash screen එකේ වීඩියෝ එක බැලුවාට පස්සේ ඔයාලට තේරෙන්නේ නැති කොහොමද මේක හදන්නේ කියලා. මම මුලින්ම කාඩ් යූ එකක් add කරගන්න මෙන්න මේ විදිහට linear h එකක් දාගන්නවා. ඕකෙන් 2යි 3යි
4යි 5යි ඉමේජ් එකක් ඇඩ් කරගන්නත් එක 6යි 6ක් වගේ දාගමු 6ක්. ඔව් නෑ 7ක්ම දාගමුකෝ අපි. 7ක් දාලා බෙල්ලා මං උඩම මේව එක දාගන්නවා. ඒකේ හේට් එක දාගන්නවා අපි 250ක් දාගමු. හරි 250ක් දාගත්තා 250. දැන් මේකේ මේ ඔයාලට පේනවා ඇති රෝස් එක ළඟ තියෙන. ඉතින් ඒ රෝ ටික එක ළඟ තියෙන හින්දා මේ ඒක මේව කරගන්න අපි මාජින් එක දාගන්නවා මෙතනින් 10ක්. ඉතින් මේ හැම රෝ එකක්ම සිලෙක්ට් කරලා වෙලා මාජින් එක මම 10ක් දාගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති එතකොට ඉඩක් හැදෙනවා. මාජින් එක 10ක් දාගත්තට පස්සේ ලීනියර්ස් අතර ඉඩක් ඉතුරු වෙනවා. හරි ඊට පස්සේ අපි මේකෙත් පැඩින් එක 0 කරගමු ලීනියර් 1 එකේ. හරි දැන් ඔන්න ඔය විදිහට තමයි එන්නේ. අපි මේ ලීනියර් 2 එක මැද්දට ඉමේජ් එකක් ඇඩ් කරගන්න ඕන හින්දා ග්‍රැවිටි එක හදාගමු. ග්‍රැවිටි එක සෙන්ටර් හොරයිසොන්ටල් සෙන්ටර් වර්ටිකල් ඔය දෙකට සිලෙක්ට් කරලා වෙලා ටික් එක දාලා සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අපි ඉමේජ් view එකක් දාලා මෙතන මෙහෙම ඉමේජ් එකක් ඇඩ් කරගන්නවා. අපි ඉමේජ් එකක් මෙතනින් ඇඩ් කරගන්න ඕනේ. ඉමේජ් මැනේජර් ගියා ඉමේජ් එකක් ඇඩ් කරගන්නවා. ඉතින් මේ දේවල් මං ඉක්මනට කියලා දෙන්න ඔයාලට කලින් වීඩියෝ එකේ ස්ප්ලෑෂස් මං ඉමේජ් එකක් ඇඩ් කරගත්තා. ඉමේජ් එකේ නම ඔයාලට රතු පාටින් පෙන්නුවොත් එහෙම ඔන්න ඔය වගේ රතු පාටින් පෙන්නුවොත් ඒකේ ඔක්කොම ටික කට් කරලා වෙලා ඔයාලට කැමති නමක් දාගන්න. logo.png කියලා දාගන්නම. sorry png කියන එක ඕනේ logo විතරක් දාගමු අපි. save. හරි ඊට පස්සේ මෙතනින් බැක් වෙලා අපිට ඉමේජ් එක ඇඩ් කරගන්න පුළුවන්. හරි ඉමේජ් එක ඔන්න ඔය විදිහට එනවා. මං ඉමේජ් එකේ width එක 100ක් දාගන්නවා. height එකට 100ක් දාගන්නවා. 150ක් වගේ දාගමු අපි ඒ ටික. ඒකටත් 150ක් දාගමු. ඊට පස්සේ ඔයාලට කලින් වීඩියෝ එකේ කියලා දුන්නා වගේම ස්කේල් ටයිප් එක මම ෆිට සෙන්ටර් දෙනවා. එතකොට ඔන්න ඔය විදිහට ඉමේජ් එක ඇඩ් වෙනවා. ඉතින් මේ වගේත් මට උස මදි හින්දා මං මෙතනින් හදාගන්නවා කස්ටම් දීලා බෙදලා 100 ගානේ වගේ. ඔව් බටන් එකකට 100ක් වගේ දෙමු අපි. ඉතින් ඔන්න ඔය විදිහට කාඩියෝ ටික ඇඩ් කරගෙන බෙදලා මම පල්ලෙහාම එකකට කාඩියෝ එකක් ඇඩ් කරන්නේ. එතනට මම ටෙක්ස්ට් view එකක් නිකන් මැද්දට දාලා බෙදලා මේක සෙන්ටර් කරගන්නවා. ඊට පස්සේ ටෙක්ස්ට් view එකට අපි දාගමු මෙතන version 1 කියලා නිකන් දාගමු. 1.0 කියලා මම දාගන්නවා. හරි ඉතින් කාඩියෝ ටිකට ටෙක්ස්ට් view ටිකක් ඇඩ් කරගන්න පුළුවන්. gravity එක අපි හදාගන්නවා center vertical විතරක් දාමු අපි. sorry center vertical දාලා බෙදලා මේ කාඩියෝ ටික ඇඩ් කරගන්න ඕනි. ඉතින් මැද්දට සෙට් වෙන්න ඕන නම් නැත්තම් ওই විදිහට හොඳයි නම් ওই විදිහටම තියාගන්න මං ඉතින් මේ ටික center vertical දාලා හදාගන්නවා gravity එක. හරි ඉතින් කලින් වීඩියෝ එකේ මට කියලා දෙන්න බැරි වෙච්ච ටිකක් මේකේ කියලා දෙන්න හදන්නේ. මේ ටෙක්ස්ට් view එකක් ඇඩ් කරාට පස්සේ ටෙක්ස්ට් view එකේ සයිස් එක ටෙක්ස්ට් වල සයිස් එක වැඩි කරගන්න පුළුවන්. මෙතන පල්ලෙහා මේ ටෙක්ස්ට් සයිස් කියන එකේ ඒක කස්ටම් දීලා බෙල්ලා මම 20ක් වගේ දාගන්න. පේන ඇති ටෙක්ස්ට් සයිස් එක වැඩි වුණා.
මේ වීඩියෝ බලවෙල්ල වීඩියෝ වල තේරෙන්නේ නැති තැනක් තිබ්බොත් මේ මට මැසේජ් එකක් දාන්න. මගේ නම්බර් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ, channel එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක තියෙනවා. ඔයාලට පුළුවන් නම්බර් එකට මැසේජ් එකක් දාලා බලලා අහගන්න. ඉතින් වීඩියෝ ස්පීඩ් වගේ වැඩි වගේ නම් කමෙන්ට් එකක් දාලා කියන්නේ ඊළඟ වීඩියෝ එකේ ඉඳන් මම පැහැදිලි කරන්නම් හරි විදිහට. ඉතින් මේවා තේරෙන්නේ නැහැ වගේ නම් ඉතින් මෙතන ටෙක්ස්ට් ටියුබ් එකේ ටෙක්ස්ට් එඩිට් එකක් දෙනවා. මම මෙතන ටෙක්ස්ට් එකට එඩිට් එකක් දෙනවා. ඔයාලා කැමති එකක් දාගන්න පුළුවන්. මම 1 කියලා දාලා වෙයිලා මෙතන කාඩ් view raw කියලා දාගන්නවා. ඉතින් ඔයාලට මේ ටික මෙහෙම්ම එඩිට් කරගන්න පුළුවන්. මම මේක විතරක් එඩිට් කරලා නවත්තනවා. ඉතින් ඊට පස්සේ අපි වැඩි කතා නැතුව යමු මේකේ කෝඩ් ටික හදන්න. ඉතින් ඔයාලා යන්න ඕනේ ඉවෙන්ට් කියන එකට. ඉවෙන්ට් කියන එකට ගිහිල්ලා on create එක දීලා මෙතන මේ බ්ලොක්ස් වලට ගිහිල්ලා මෙතන view කියන එකට යන්න ඕනේ. view කියන එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ set corner radius and color කියන එක මේ බ්ලොක් එක දාගන්න ඕනේ. දැම්මට පස්සේ ආපහු ඒ view කියන එකටම ගිහිල්ලා එතන බලන්න ඕනේ මේ set elevation කියලා එකක් තියෙනවා. මේ බලන්න වීඩියෝ එකේ පේන විදිහට මම හරියට දන්නේ නැහැ කියනවා. ඉතින් set elevation කියලා එකක් තියෙනවා. ඒක දාගන්න ඕනේ. ওই බ්ලොක් දෙක දාගත්තට පස්සේ ඉතින් card view row එකට ඕනි කරන්නේ ඔච්චරයි. ඔයාලට බ්ලොක් අමතක වෙනවා නම් සේව් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා. ඒ කියන්නේ බ්ලොක් සෙට් එකම සිලෙක්ට් කරලා මෙතන මේ කලෙක්ෂන් කියන එකට ගිහිල්ලා බේරලා ඔයාලට කැමති නමක් දීලා මෙතන සර්ච් කරගන්න පුළුවන්. ස්ප්ලෑෂ් හරි එහෙම නැත්නම් කාඩ් view කියලා හරි කියලා බේරලා සේව් කරගත්තට පස්සේ මෙතන මේ ඇඩ් වෙනවා. ඉතින් එතකොට ඔයාලට ආපහු ගන්න ඕනේ වුණාට පස්සේ මෙතන මේ උඩ සේව් අයිකන් එකක් තියෙන්නේ. මේ මෙතන පොඩ්ඩක් ඉන්නවා පෙන්නන්න. මේ තියෙන්නේ ඒ සේව් අයිකන් එකෙන් ගන්න පුළුවන්. ඒක ටච් කරලා බෙල්ල මෙතන කාඩ් view කියන එක ඇදගෙන ඇවිල්ලා දාන්න විතරයි තියෙන්නේ. ආයේ ප්‍රොජෙක්ට් එක මේක මේ වගේ කරද්දි හරි. ඉතින් ඔයාලට ඔන්න ඔය බ්ලොක් ටික දාගන්න ඕනේ. ඔය බ්ලොක් ටික දාගන්න ඕනේ. ඔයාලට ඇඩ් කරන්න ඕනේ කාඩ් view ගන්නට. දැන් මෙතන බලා ගන්න ඕනේ මේක linear 2 එක. ඊට පස්සේ linear 3 එක 4 එක 5 6 7 ඔය හතට තමයි මම ඇඩ් කරගන්න ඕනේ. එතකොට මට ඕනි කරනවා බ්ලොක් 6ක් ඇඩ් කරගන්න ඕනේ වෙනවා. 3ක් ඇඩ් කරලා තියෙන 1යි 2යි 3යි. තව 3ක් ඇඩ් කරගමු. හරි. ඊට පස්සේ මෙතන view කියන එක දීලා බේරලා අපේ linear එක select කරන්න ඕනේ. linear 2 එක. ඔයාලට card view එක ඇඩ් වෙන්න ඕනේ. linear එක හොයාගන්න බැරි නම් මෙතන මේ මෙහෙම ටච් එකක් දුන්නාට පස්සේ මේකට ඇඩ් වෙන්න ඕනි කියලා ටච් එකක් දුන්නාට පස්සේ මෙතන පෙන්නනවා linear 2 කියලා. මේක linear 3 එක. ඒ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට card view එක ඇඩ් වෙන්න ඕනේ. linear එක හොයාගන්න යන් එතනින්. ඉතින් මම linear 2 එකටත් ඇඩ් වෙන්න ඕනි හින්දා මම linear 2 එක මෙතන select කරනවා දෙකටම. ඔයාලට එක ගොඩේ තියෙද්දි අඳුර ගන්න අමාරු නම් මේ උඩ පේනවා ඇති බ්ලොක් දෙක මේ විදිහට linear 2 එකෙන් දෙකයි. ඊට පස්සේ set radius corner radius එක මම 20ක් වගේ දාගන්නවා. ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. මේක අනුව තමයි ඔයාගේ card view එක අර මුල්ල රවුන්ඩ් වෙන්නේ. ඉතින් කෝණයක මේ වගේ කරන්නේ රවුම් වෙන්නේ ඔය මේවා එක වැඩි වෙද්දි. ඉතින් මම 20ක් වගේ දාගන්නවා. ඔයාලට වැඩි කරගන්න අඩු කරගන්න පුළුවන්. ඉතින් යටින් තියෙන්නේ ඔයාලගේ කාඩ් view ඒකත් මම 8ක් 10ක් වගේ දාගන්නවා. මම 8ක් වගේ දාගන්න. මේ බ්ලොක් ටිකත් ඒ විදිහට හදාගන්න පුළුවන්. මෙතන මම linear 3 එකත් select කරනවා. ඉතින් linear 3 එකත් select කරලා වෙලා ඒ ටික අර විදිහටම හදාගන්නවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට දාලා බෙරලා මෙතන කලර් එක සිලෙක්ට් කරගන්නවා. කලර් එක මම දාගන්නවා මේ වගේත් white දාලා තියෙන්නේ background කලර් එක අපි white ම දාගමු.
කාඩියෝ එකේ කලර් එක උතන අහලා තියෙන්නේ. කාඩියෝ එකට ඔයාලා කැමති කලර් එකක් දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ලීනිය එකට කලර් එකක් ඇඩ් කරන්න ඕන නම් ඔයාලා හිතන්න මෙතන ලීනිය 1 එකට ඇඩ් කරගන්න ඕනේ කියන්නේ ලීනිය 1 එක කියන්නේ අපේ මේන් ලීනිය එක. ඒක උඩ තමයි අපි හැමදේම ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ලීනිය 1 එකට කලර් එකක් ඇඩ් කරගන්න ඕනේ වුණොත් එහෙම ඔයාලා ඔන්න ඔය විදිහට ලීනිය 1 එක නිල් පාට වෙන්න සිලෙක්ට් කරලා මෙතන බෑග්ග්‍රවුන්ඩ් කලර් කියන එකට ඒ බෑග්ග්‍රවුන්ඩ් කලර් එකට ගිහිල්ලා බලලා ඔයාලා කැමති කලර් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මං මේ වගේ අලු පාට වගේ කලර් එකක් දෙනවා. හරි ඉතින් එතකොට කලර් එක ඇඩ් වෙලා ඉවරයි. හරි කාඩ් ඩියු ටික හදලත් ඉවරයි. අපි කාඩ් ඩියු ටිකටත් ඔච්චරයි කරන්න තියෙන කෝඩ් ටික. කාඩ් ඩියු ටිකත් හරි. එතකොට මං මේ බටන් එක ටච් කරාට පස්සේ තව මේ XML එකක් ඕපන් වෙන විදිහ කියලා දෙන්න. මෙතන මේන් XML එක මේ මේන් XML කියන එක ටච් කරලා බලලා මම මෙතන ඊතලයේ ටච් කරලා create new view කියන එක දෙනවා. ඒලා create new view කියන එක දීලා බලලා මෙතන මං screen 1 කියලා දාගන්නවා. ඔයාලට කැමති XML එකක් දාගන්න පුළුවන්. සමහර විට බටන් එකේ නම දාලා බලලා ඔයාලා හිතන්න card view 1 කියලානේ මං තිබ්බේ. හරි card view 1 කියලාම දාගන්නම් මම. ඒලා ඔන්න ඔය විදිහට XML එකක් හදා ගන්නවා. දැන් අපිට ඕනි කරන්නේ මෙතන මේන් XML එකේ තියෙන මේ card view row කියන බටන් එක ටච් කරාට පස්සේ අපේ හදාගත්ත අලුත් XML එක ඕපන් වෙන්න. මෙන්න මේ XML එක card view 1 කියන XML එක ඕපන් වෙන එක තමයි වෙන්න ඕනේ. ඊට පස්සේ අපි XML එක ඇතුළට දාගමු බටන් එක. ඔයාලට කැමති නම් විතරක් මේ බටන් එක දාගන්න පුළුවන්. ඔයාලට ඉමේජ් එකක් දාලා බලලා බෑක් වෙන්න උනත් හදාගන්න පුළුවන්. ඉමේජ් view එකක් ඉමේජ් එකක් වුණොත් on create කරලා හදාගන්න පුළුවන්. මම ලේසියට බටන් එකක් දාගන්නවා. ওই බටන් එක අපි බටන් එක දාගමු. බටන් එකට දාගමු back කියලා. back to home කියලා දාගමු. ඒලා සේව් කරගන්නවා. ඉතින් අපිට මේ සමා වෙන්න ඕනි. අපිට මේ බටන් මේ කාඩ් view එක ටච් කරාට පස්සේ අර XML එක ඕපන් වෙලා ඒකේ XML එකේ තියෙන බටන් එක ටච් කරාට පස්සේ ආපහු home එකට back වෙන්න හදන්නයි ඕනේ දැන්. ඒ හින්දා ඔයාලට ඕනි කරන කාඩ් view එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න ඔයාලට ඕනි කරන ලීනිය එක. ඒ වෙලාව මෙතන event කියලා තියෙනවා. මෙතන යටින් event කියලා එකක් තියෙනවා. ඒකේ on click කියන එක දෙනවා. on click එක දුන්නාට පස්සේ ඔයාලට මෙතන කෝඩ් කරන්න අලුත් තැනක් එනවා. ඒ අලුත් තැනට ගිහිල්ලා මෙතන යන්න ඕනේ කම්පොනන්ට් වලට. කම්පොනන්ට් වලට ගිහිල්ලා add component දීලා intent එකක් හදාගන්න ඕනේ. මං i කියලා intent එකක් හදාගන්න. ඔයාලා කැමති එකක් දාගන්න පුළුවන්. in කියලාම දාගමුකෝ අපි. in කියලා intent එකක් හදාගන්නවා. ඊට පස්සේ අපිට අලුත් බ්ලොක් ටිකක් මෙතන මේ වෙනවා. එතන අලුත් බ්ලොක් වල set screen කියන එක දෙනවා. set screen එකයි start activity කියන එකයි. ඕන් ওই කෝඩ් දෙක දෙනවා. ඊට පස්සේ මෙතන intent එක අපි හදාගත්තු intent එක select කරගන්නවා. ඒ වෙලාව මෙතන set screen කියන එකට ගිහිල්ලා set අපි බටන් එක ටච් කරාට පස්සේ මොන XML එකද ඕපන් වෙන්න ඕනි කියලා දානවා. එතන card view activity card view 1 activity කියන එක දෙනවා. ඊට පස්සේ select දෙනවා. එලා මෙතනින් back වෙනවා. එතකොට දැන් card view row කියන බටන් එක ටච් කරාට පස්සේ අර XML එක ඕපන් වෙන්න හදලා තියෙන්නේ. අපිට ඊළඟට කරන්න තියෙන්නේ අතන back වෙන බටන් එක ටච් කරාට පස්සේ ආපහු home එකට back වෙන්න මෙතන back to home කියන එක දීලා on click එකට යනවා. අර විදිහටමයි back to home කියන බටන් එක select කරලා මෙතන event වලට යනවා. event වලට ගිහිල්ලා on click කියන එකට යනවා. on click කියන එකට ගියාට පස්සේ මෙතන blocks තියෙනවා. blocks වලට ගිහිල්ලා component වලට ගිහිල්ලා add component දීලා බලලා මම ඒකටත් intent එකක් හදාගන්නවා in කියලා. හරි කැමති එකක් දාගන්න පුළුවන් ඔයාලට. මම in කියලාම දාගන්නවා. ඊට පස්සේ අර විදිහටම set screen එකක් දාගන්නවා. මේ set screen කියන බ්ලොක් එක දාගන්නවා. set screen කියන බ්ලොක් එක දාගත්තට පස්සේ අපිට start activity කියන බ්ලොක් එක දාගන්න පුළුවන්. start activity කියන එක දුන්නාට පස්සේ මෙතන intent එක අපි select කරගන්නවා හදාගත්ත intent එක. ඒ දෙකම select කරලා set screen වලට ගිහිල්ලා අපි main activity එක open වෙන්න ඕනේ back
to home කියන බටන් එක ඉබ්බුවට පස්සේ ඉතින් main activity කියන එක select කරගන්නවා. එලා අපි මෙතනින් back වෙලා මේක back වෙලා ආපහු මේක run කරලා බලමු. මේ app එක run කරලා බැලුවට පස්සේ අපිට අපි හදාගත්ත එක වැඩ කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙතන package installer කියන එක දීලා බෙල්ලා just runs කියන එක දීලා මම install කරගන්නවා. මෙතන install without scanning දීලා බෙල්ලා ඔයාලගේ fingerprint එක හරි phone එකේ lock එක හරි ඉල්ලන එකක් දෙන්න. ඊට පස්සේ done කියන එක දෙනවා. අපි හදාගත්ත ඇප් එක මෙන්න මේ හරියට ඇවිල්ලා තියෙනවා මේ කාඩියුරෝ කියන එක. මම ඇප් එක ඕපන් කරනවා. ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකක්වත් මුකුත් නැහැ. ඔයාලට දැන් හදලා පෙන්නපු ඇප් එකක්. ඉතින් කාඩියුරෝ එක මම ඕපන් කරලා බලනවා. ඔන්න ඔය විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක අලු පාට වෙලා තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එක අලු පාට වෙලා අපි හදාගත්ත කාඩියු ටික ඇඩ් වෙලා තියෙනවා. එතකොට කාඩියුරෝ කියන එක ටච් කරාට පස්සේ අර XML එක ඕපන් වෙනවා. එතකොට back to home කියන එක දුන්නාට පස්සේ ආපහු home එකට back වෙනවා. ඉතින් ඔයාලට ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකක් හදාගන්න විදිහ, එතකොට කාඩියුරෝ එකක් ඇඩ් කරගන්න විදිහ මේ දේවල් කියලා දීලා තියෙනවා. ඊළඟට ඕනේ වීඩියෝ එක මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා නොදන්න යාළුවාටත් දැනගන්න ෂෙයා කරන්න. channel එක subscribe කරලා bell icon එක all දාලා දිගටම අපේ වීඩියෝ playlist එකත් එක්ක එකතු වෙලා ඉන්න.